ඩොලර් මිලියන 100ක්? ඔව් ඩොලර් මිලියන 100ක්. මේ මුදල තෑග්ගක් විදිහට නියම කරලා තියෙන්නේ ලෝකේ බලවත්ම රටක ජනාධිපතිවරයෙක්ගේ හිසට. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්. මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාව. එහෙමත් නැත්නම් IRGC ආමි එක. ඒ කියන්නේ මේක නිකන් ඔන්ලයින් ත්‍රෙට් එකක් නෙවෙයි. මේක ජාත්‍යන්තර දේශපාලනයේ ඊටම භයානක එස්කලේෂන් එකක්. ටෙහෙරාන් නගරයෙන් ලැබෙන වාර්තා අනුව ඉරාන රජයට සමීප මාධ්‍ය කියන්නේ ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව කළ මේ ක්‍රියාමාලාවට පලිගැනීමක් ලෙස මේ තීරණය අරගෙන තියෙනවා කියලා. මේ තීරණයේ ප්‍රධාන හේතුව ලෙස ඉරානය පෙන්වා දෙන්නේ 2020 වසරේ සිදුවෙච්ච එක් සිදුවීමක්. ඒක තමයි කසීම් සොලමානිගේ ඝාතනය. කසීම් සොලමානි කියන්නේ ඉරාන හමුදාවේ හිටපු බලවත් නායකයෙක්. කසීම් සොලමානි මිය යන්නේ ඇමරිකාව එල්ල කරපු ඩ්‍රෝන ප්‍රහාරයකින්. එදා ඒ ප්‍රහාරය අනුමත කර තිබුණේ වෙන කවුරුත් නෙවෙයි ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් ඇමරිකාව එල්ල කරපු මේ ප්‍රහාරය ඉරානයට දරාගන්න එක ගොඩක් අමාරු වුණා. මේ ප්‍රහාරය එල්ල වෙච්ච දවසේ ඉඳන් ඉරානය කියන්නේ එයාලා කොහොම හරි මේකේ පලිය ගන්නවා කියලා. නමුත් මේක එකම කතන්දරයක ගැට ගැහිලා තියෙන කරුණ නෙවෙයි. මේ ගැටුමට පස්සේ ලෝක දේශපාලනයේ තවත් විශාල ගේම් එකක් සිදු වෙමින් තියෙනවා. ඒ ගේම් එක සම්බන්ධ වෙන්නේ තෙල්, මුදල් සහ ලෝක බලය කියන තුන අතර. ලෝක තෙල් ප්‍රවාහණයෙන් සෑහෙන කොටසක් යන එකම පටු මුහුදු මාර්ගයක් තියෙනවා. ඒක තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය. දත්ත සටහන් වෙන විදිහට මේ සමුද්‍ර සන්ධිය හරහා දිනකට ලෝක තෙල් සැපයුමෙන් 20%කට වඩා ගමන් කරනවා. ඒ කියන්නේ මේ මාර්ගය කන්ට්‍රෝල් කරන රටට ලෝක ආර්ථිකයට කරන්න පුළුවන් බලපෑම අතිවිශාලයි. ඉරානය මේ වෙද්දි කියන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන තෙල් ගනුදෙනු ඩොලර් වලින් නැතුව වෙනත් මුදල් ඒකක වලින් කළ යුතුයි කියලා. විශේෂයෙන්ම චීන යුවාන් සහ රෂියන් රූබල් භාවිතා කිරීම ගැන සාකච්ඡා ගොඩක් පැවැත්වෙනවා. ඉතින් මේක සාමාන්‍ය කරන්සි ඩිබේට් එකක් නෙවෙයි. මේක ඍජුවම සම්බන්ධ වන්නේ අපි කලින් කතා කරපු පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එකට. දශක ගණනාවක් ලෝක තෙල් වෙළඳ පොළ තිබුණේ ඇමරිකානු ඩොලර් එක මත ඩිපෙන්ඩ් වෙලා. ඉතින් මේ සිස්ටම් එක නිසා ඇමරිකාව ලෝක ආර්ථිකයේ විශාල බලයක් රඳවාගෙන තිබුණා. නමුත් දැන් මේ පවර් ස්ට්‍රක්චර් එක හෙමින් මාරු වෙන ගමන් තමයි තියෙන්නේ. අද ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන ආර්ථිකයන් බොහෝ වෙලාවට තියෙන්නේ ආසියාවේ. උදාහරණ විදිහට චීනය, ඉන්දියාව, රුසියාව වගේ රටවල්. මේ රටවල් එක් වෙලා බ්‍රික්ස් වගේ මිතුරු සම්දාන හරහා නව ආර්ථික වැඩපිළිවෙලක් ගැන කතා කරනවා. ඉතින් මේ ආර්ථික වැඩපිළිවෙල තුළ ඩොලරේ ආධිපත්‍යය අඩු විය හැකි බවයි බොහෝ විශ්ලේෂකින් පවසන්නේ. ඒ කියන්නේ ට්‍රම්ප්ගේ හිසට ත්‍යාග මුදලක් නියම කිරීම නිකම්ම පලිගැනීමේ කතන්දරයක් නෙවෙයි වෙන්නත් පුළුවන්. මේක ලෝක දේශපාලනයේ වෙනස් වෙන ජියෝපොලිටිකල් චෙස් ගේම් එකක එක මූව් එකක් වෙන්නත් පුළුවන්. දවසින් දවස මේ ඇවිලෙන යුද්ධය නිසා මේ ටෙන්ෂන් එක වැඩි වුණොත් දැනට පවතින තෙල් මිල අහස උඩට යන්න පුළුවන්. එතකොට ආසියානු රටවල ආර්ථිකයන්ට ඇතිවෙන බලපෑම අති විශාලයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් වලට. මොකද අපි 100%ක්ම යැපෙන්නේ පොර තෙල් ආනයනෙන් නිසා. ඉතින් ලෝකයේ දැන් බලන් ඉන්නේ එකම එක ප්‍රශ්නයක් දිහා. ඉරානයේ මේ තර්ජනය නිකම්ම පොලිටිකල් මැසේජ් එකක්ද? එහෙමත් නැත්නම් ඉස්සරහට ලෝකෙට පේන්න තියෙන විශාල ගැටුමක ආරම්භයක් වෙයිද? ඔයා හිතන්නේ මොකද්ද? ඉරානයේ මේ කරන දේ ඇමරිකානු බලයට චැලෙන්ජ් කරන අලුත් ජියෝපොලිටිකල් ස්ට්‍රැටජි එකක්ද? එහෙමත් නැත්නම් මේක ලෝකයේ තවත් යුද්ධයකට තල්ලු කරන භයානක ගැටුමක් වෙයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉරානය හරිද නැත්නම් ඇමරිකාව හරිද? අපි කමෙන්ට් සෙක්ෂන් එකේ මේ ගැන විවාදයක් කරමු. ඉතින් තවත් මේ වගේ රසවත් වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. සුබ දවසක්.